1896 අගෝස්තු 27 වෙනිදා බ්‍රිතාන්‍යයේ සැන්සිබාර් කියන පුංචි දූපතය අතර ඉතිහාසගත වෙන විදිහේ යුද්ධයක් පටන් ගත්තා. හැබැයි මේක දවස් ගාණක් ඇදිච්ච යුද්ධයක් නෙවෙයි. මේක ඉවර වෙන්න ගියේ විනාඩි ගාණක්. සැන්සිබාර් වල සුල්තාන් හදිසියෙම නැති වුණා. කලිත් කියන කුමාරයා බ්‍රිතාන්‍යයේ කැමැත්තක් නැතුවම රජකම අල්ලගත්තා. බ්‍රිතාන්‍යයන් එයාට කෙලින්ම අන්තරම් ගෙව්වා උදේ 9 වෙන්න කලින් රජකමෙන් අයින් වෙන්න නැත්නම් යුද්ධ කරන්න ලෑස්ති වෙන්න කියලා. වෙලාව ආවා හැබැයි කලිත් අයින් වෙන්න බෑ කිව්වා. හරියටම උදේ 9:02ට බ්‍රිතාන්‍ය යුදනැව් වලින් රජමාලිගාවට දිගට හරහට වෙඩි තියන්න පටන් ගත්තා. එක මොහොතකින් මේ මුළු මාලිගාව විනාශ වෙලා යද්දී කලිත් පැනලා ගියා. උදේ 9:38 වෙද්දී උන්ගේ කොඩිය බිම වැටිලා යුද්ධය සම්පූර්ණයෙන්ම ඉවර වුණා. ඉතිහාසඥයන්ට අනුව මේ මුළු යුද්ධයටම ගියේ විනාඩි 38යි. ඒ කියන්නේ ලෝක ඉතිහාසයේ සිද්ධ වුණු කෙටිම යුද්ධය. මේ විනාඩි 38ට සැන්සිබාර් පැත්තෙන් 500 වඩා පිරිසක් නැති වුණා. හැබැයි බ්‍රිතාන්‍ය පැත්තෙන් තුවාල වුණේ එකම එක නාවිකයෙකු